Hello ළමයි අපි දෙන්නගේ වෙඩින් බ්ලොග් එක තමයි අපි දෙන්න පළවෙනිවටම YouTube එකකින් අරගෙන එන්නේ වෙඩින් එක අපි මාස 3ක් වගේ කාලයක් ඇතුළත තමයි plan කරේ මේ තියෙන්නේ උදේ අපි දෙන්න සලෝන් එකට යන්න කලින් අපේ ගෙදර පොඩි වීඩියෝ ක්ලිප් එකක් අපිට සලෝන් එකට ගියේ අපි උදේ 9ට විතර අපි ඊට පස්සේ ඩ්‍රෙස් කරගෙන 4 වෙනකොට ගියා ෆොටෝ ෂූට් එකට ෆොටෝ ෂූට් එක පැය දෙකක් විතර තමයි තිබ්බේ අපි 6 වෙනකොට හොටෙල් එකට යන්න තිබ්බා අපි දෙන්නට ඊට පස්සේ ෆොටෝ ෂූට් එක ඉවර වෙලා 6 වෙනකොට අපි හොටෙල් එකට ආවා හොටෙල් එකට ඇවිල්ලා එතන සයින් කරන වැඩ කටයුතු කරලා අපි දෙන්නගේ මැරේජ් සර්ටිෆිකේට් එක අරගෙන ඊට පස්සේ එන්ට්‍රන්ස් එක තිබ්බේ එන්ට්‍රන්ස් එකේදීම අපි දෙන්න දැක්කා හරිම ලස්සනට ඩෙකෝස් කරලා තියෙනවා ඩෙකෝස් කළේ නිමේත්‍ර ෆ්ලෝරා මට අයට දෙන්නටම ඩ්‍රෙස් කරේ සලෝන් 101 කිරිවත්කොට අපේ වෙඩින් එකේ තිබ්බේ Forever City Hotel මාකොල එකේ අවුට්ඩෝර් ෆන්ක්ෂන් එකක් තමයි අපි ගත්තේ ඉවිනින් ෆන්ක්ෂන් එකක් විදියට හරිම ලස්සනට තිබ්බා මේ බලන්න හරිම ලස්සනයි ඩෙකෝස් එකම හරිම සිම්පල් විදියට තමයි තිබ්බේ ada වෙඩින් එකකින් පස්සේ අපි දෙන්න හනිමූන් ගියේ වත්තල පෙගාසස් රීෆ් හොටෙල් එකට මේ තියෙන එතන වීඩියෝ ක්ලිප් එකක් ඔක ඕපන් කරා එළියට මේ හොටෙල් එක ගැන නම් ඇත්තටම කියන්න ඕනේ හරියට මිස් කලංක තැනක් ගොඩක්ම ෆොරිනර්ස්ලා තමයි ඉන්නේ ලංකාවේ කපල්ස් ගොඩක් වගේ බීච් සයිඩ් හොටෙල් එකක් මේක ඩෙකොරේෂන්ස් ලස්සනට තිබ්බා අපි දෙන්නට ටී-ෂර්ට්ස් දෙකක් තිබ්බා චොක්ලට්ස් තිබ්බා රූම් එකේම ගොඩක් හොඳයි කෑමත් ඇතිතරම් කෑම තියෙනවා කැමති කෑම අපිට ගන්න පුළුවන් කන්න නම් දේවල් ගොඩාක් තියෙනවා ඒ වුණාට අපි දෙන්න ටයර් නිසා හිතරම කන්න බැරි වුණා මේ හවුස් අපි දෙන්න කෝෆි එකක් හදාගත්තා හදාගෙන පූල් එකට ගිහලා නාලා කරලා ඊට පස්සේ ඉතින් රූම් එකට ගිහලා හිටියා අපි දවස් දෙකක් හිටියා මේ හොටෙල් එකේ දවස් දෙකකින් පස්සේ අපි දෙන්නගේ ගොයින එකේ තිබි ගෙදරට ආවා මේ තියෙන්නේ අපි එන කලින් දවසේ රෑ අපි දෙන්නගේ අන්තිම ඩිනර් අවුට් එක රෑ වෙනකොට හුඟක් ඩිනර් ගන්න වෙන ක්‍රවුඩ් එක වැඩි නිසා අයයි මයි වෙලස්සනම යනවා 7:00 විතර වෙනකොට ගිහිල්ලා ඩිනර් එක අරගෙන රූම් එකට එනවා. එතන කෑම හරිම රහයි මං කලින් කිව්වා වගේ ඩෙසර්ට් එහෙම අපිට ඇති වෙනකන් තිබ්බා කන්න. සුදුන්න දැක ගන්න ඉන්නේ බලා මම ආදරේ මම ඔබේ පෙම්වතා හුස්ම ඉතින් මේ තියෙන අපි දෙන්නගේ වෙඩින් ලොග් එක අපිව සබ්ස්ක්‍රයිබ් කරලා තියාගන්න ලයික් කරන්න ෂෙයා කරන්න ඉස්සරහට ලස්සන වීඩියෝස් අරගෙන නම් වීඩියෝ ක්ලිප් එක අන්තිමට අපි දෙන්නගේ වෙඩින් එකේ ෆොටෝස් ටිකක් අප්ලෝඩ් කරනවා
නාගෙන පින් වැඩි නිසා